මං අඬනවා. සුද්ද මං අඬනවා හොඳේ. පස්සෙන් දුම් වෙන පුළුවන්. අපි තියාන දුම් වෙනවා අපි. අපි දුම් වෙනවා. හරිද? අපි යන දුම් වෙනවා. හායි කොහොමද ඔයාලට? ඉතින් අද මගේ වොයිස් එක පොඩ්ඩක් අමුතුයි. ගණන් ගන්න එපා. මං හොඳටම අසනීප වෙලා ඉන්නේ. ඉතින් මගේ වොයිස් එක සම්පූර්ණයෙන්ම අවුට් ගිහින් තමයි තියෙන්නේ. අපිට පොඩි වැඩ වගේක් කරගන්න කොළඹ යන්න තිබුණා. ඉතින් ඒකේ ගමන් අපේ වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් වුණ හින්දා අපි බබාව එක්කන් ආකේඩ් එක පැත්තට ගියා. ඉතින් හස්බන්ඩ් යාව මෙහෙට ඇවිත් එයාට වටපිටාව පෙන්වන එක තමයි මේ කරන්නේ. මං ඉතින් හොඳට පැත්තකට වෙලා ඒ දෙන්න දිහා බලන් ඉන්නවා. මේ වෙලාවට තමයි ඉතින් මට නිදහසේ ඉන්න පුළුවන් වෙලාව. ඉතින් කොහොම හරි මෙතන අපිට ටිකක් වෙලා ඉන්න වුණා. මොකද අපි ඇත්තටම කාලා තිබ්බේ නැහැ. ඉතින් මම මෙතන තිබ්බ පොඩි ෂොප් එකේ කොත්තු එකක් ඕඩර් කරලා තිබ්බා. ඉතින් ඒක හම්බ වෙනකන් අපිට ටික වෙලාවක් බලන් ඉන්න වුණා. කොහොම හරි ඉතින් අපේ බබාට දැන් ඇවිදලා කරලා හොඳටම මහන්සි වෙලා ඉන්න හින්දා එයාට පොඩි නිදිමත ගතියක් තිබ්බා. ඉතින් එයා ඇනුම් මැරෑර අයියෙන් කෑග ගහ පොඩක් වෙලා තියාගන්න උනා එයාව අපිට. කොහොම හරි ඉතින් අපිට එයාත් එක්ක මෙතන කන්න එච්චර පුරුදු බවක් තිබ්බේ නෑ. ඉතින් ඒ හින්දා අපි පොඩි ටී එකක් අරගෙන බිබි යව බලාගත්තා. අපි ඇත්තටම තාම එයත් එක්ක වැඩ කරගන්න පුරුදු වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අපි ආකේඩ් එකේ ඉඳලා ඊට පස්සේ අපි වාහනේට කොත්තු එක අරන් ගිහින් කාලා කොහොම හරි අපි ලේඩි ජේ එක පැත්තට ගියා. ලේඩි ජේ එකෙන් මට අතරම ගිහින් නිකන් shopping කරනවා බබාගේ කෑම දෙන බඩු මොන හරි ගන්නවා කියලා. යුනට ඇත්තටම අන්තිමට මම ගත්තේ බඩු නම් නෙමෙයි. මම නිකන් දැකලා ආසාවෙ හිතුනේ ඒවා ටිකක් ගත්තා. මේ ගමන මට අපේ නෑදෑයක කෙනෙක් දීපු එකක්. එහෙන් ගත් එකක් නෙවෙයි. ඊට පස්සේ මේ අනිත් ඇඳුම් නම් මම පොඩි ගණන් වලට මේ ලේඩි ජේ එකෙන් ගත්ත ඒවා. මම ඉතින් ආසාවට ගත්තා. කොහමද ගියේ එකේ මොන හරි අරන් එන එක බබාට හොඳයිනේ. ඊට පස්සේ මම ඔය බබාගේ මොන හරි දාන්න කියලා ප්ලාස්ටික් කප් එකක් ගත්තා. වෝටර් බොටල් එකක් ගත්තා. ඒක මට පර්සනල් යූස් කරන්න ගත්තේ. මේ ඇත්තටම මේ ගොඩාක් ලොකු ගණන් වලට නෙවෙයි තියෙන්නේ. නිකන් normal price range එක තමයි මේවා යන්නේ.
කොහොමරි මම මේ වගේ තැටි එකක් ගන්න මේ ගොඩක් කල් බලන් හිටියා. ඉතින් ඒකක් තිබ්බේ හින්දා ඒකකුත් ගත්තා. මම අතර මේකෙන් දැනට දෙපාරක් කේක් හදලා තියෙනවා. පළවෙනි පාර නම් ටිකක් හොඳට ආවා. දෙවෙනි පාර නම් ආවේ නෑ හොඳට. කොහොමරි මේ අපි මේ ෆෑන් එකක් තිබ්බා. මේක දුබේ 2000 ගානකට වගේ තමයි ගත්තේ. මේක ඇත්තටම හොඳයි. මොකද අපි බබාට ගොඩක් දාඩිය දානවා. මටත් ඇත්තටම මගේත් මේ අල්ලටයි යටිපතුලටයි දාඩිය ගොඩක් දාන කෙනෙක්. ඇඟට දානවා අඩු වුණාට මට රස්නේ ගොඩාරියක් දැනෙනවා. අපේ බබාටත් ඒ වගේම එයාට ගොඩක් මුළු ඇඟටම දාඩිය දානවා. එයා පොඩි හින්දාද කියන්නේ නම් මං හරියටම දන්නේ නැහැ. ඒත් ඉතින් මේ දැන් ඔය ගෙදර ඉඳිද්දි එහෙම කරන් ගිය වෙලාවට එහෙම මේ අපිට යව පවංග ගහ තමයි තියාගන්නේ. ඉතින් අපි හිතුවා මේ වගේ එකක් ගන්න එක හොඳයි කියලා. එයාට ඒ වගේ වෙලාවට යූස් කරන්න පුළුවන් හින්දා. ඉතින් අපි ඒක ගත්තා. ඇත්තට මේක හුඟක් යූස්ෆුල් වුණා. වාහනේ ගියත් අපේ AC එකේ මොන හරි හරියට එන්නේ නැත්නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගත්ත එක ගැන මම හුඟක් සතුටු වෙනවා. මේ තමයි ඉතින් මම ගත්ත බඩු ටික. මේ ටිකේ තියෙන නිකන් ඔයාලට ප්‍රයිස් එහෙම දැනගන්න පුළුවන් උත් හින්දා ටිකමට වගේ පෙන්නුවේ. Butterflies are about to fly. It's an amazing sight. Quick, I want to see them. Marcus, quick. Squid. Wait, called Panda. I can't keep up. But they are flying away. Nay, monkey, cried. Skipping off Panda's side sadly and climbs slowly after him. සසයිද? කොච්චර සසයිද? අපිට කියන්න බලන්න ඔයාගේ ආහාර වේල ගැන. නේ කඩගතනේ. නෑ ඔය. අන්න එහෙම පැත්තෙන් කවල් දෙන්න. Nham 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 nham. Nham 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 nham. තතයිද? කොහමද ඉතින් ඊට පස්සේ අපේ මේ හස්බන්ඩ් හැමතිස්සෙම මම නෙවෙයිනි ගෙදර කෑම හදන්නේ අනම්ම නම් ඔක්කොම කරන්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් ඒ හින්දා මං හිතුවා දෙයාට අල දෝසෙ හදලා දෙනවා කියලා. ඉතින් මම මුලින්ම අල ටිකක් අරගෙන ඒක හොඳට සුද්ධ කරලා ගෝදගෙන කපාගෙන ඊට පස්සේ තැම්බෙන්න තිබ්බා. හොඳට තැම්පිච්ච අල ටික අරගෙන ඒකට අල වගේ ප්‍රමාණයක්ම හරියන සීනි ප්‍රමාණයක් දාලා ඒ ටික හොඳට මෑෂ් කරගත්තා. ඊට පස්සේ අල ටික මම ලිපේ හැදෙන්න කලින් ට්‍රේ එකක් අරගෙන ඒකට බට හොඳට වටේ ගෑ. ඊට පස්සේ මම අල ටික මම හොඳට අඩියල්ල නැති වෙන්න කලවම් කර කර තෙත ගතිය නැති වෙනකම්ම මේ විදිහට තියාගන්න. මේ හදාගත්ත අල දෝසයක රහට ආවා. හැබැයි ඒක හුඟක් මෙලි. මට ඉතින් හයියට තමයි හදාගන්න ඕන උනේ.
හැබැයි ඒක හයියට ආවේ නෑ. ඉතින් ඔන්න එකක් තමයි මේ මට හස්බන්ඩ්ට කන්න දෙන්න උනේ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ ඒක රහට තිබ්බා. මම මේ වගේ කෑම කන්න ලොකු කැමැත්තක් නෑ. සීනි තුඟක් වැඩි. ඉතින් ඔන්නෝම තමයි මම අපේ හස්බන්ඩ්ට අල දෝසෙ හදලා දුන්නේ. මට ඉතින් කතා කරගන්න හරිම අමාරුයි. ආයෙත් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්. බයි බයි.